අද අපි ආව කොයින් ලොන්ඩරි එකකට. ඉතින් අපි හිතුවා තායිවානේ තියෙන කොයින් ලොන්ඩරි එකක් මොන වගේද කියලා ඔයාලටත් පෙන්නන්න. ඉතින් මෙතන තියෙන්නේ ඩිටර්ජන්ට් වගේ දේවල්. ඉතින් අපිට කොයින්ස් දාලා ඒවා ගන්න පුළුවන්. මෙතන තියෙනවා clothing bags, dryer sheets, disinfectants, liquid detergents, එතකොට dryer sheets වගේ දේවල්. ඉතින් මේ කොයින් ලොන්ඩරි එකේ රෙදි සෝදන්න හරි වේල ගන්න හරි ඕන නම් අපිට 10 කාසි ඕන වෙනවා. ඉතින් මෙතන තියෙන්නේ අපි ගාව තියෙන සල්ලි 10 කාසි වලට මාරු කරගන්න මැෂින් එකක්. ඉතින් මෙතන ඔක්කොම ස්ටෙප්ස් ඉංග්‍රීසි වලිනුත් චයිනීස් වලිනුත් දෙකෙන්ම දාලා තියෙනවා. ඉතින් අපිට ඒක බලාගෙන අපේ සල්ලි මාරු කරගන්න පුළුවන්. අපි දැන් ලික්විඩ් ඩිටර්ජන්ට් එකක් ගන්නයි යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට 10 කොයින් එකක් දාලා අපිට ගන්න ඕනි බඩුවේ යටින් තියෙන බටන් එක ප්‍රෙස් කරාම අපිට මෙන්න මේ විදිහට ඕනි එක ගන්න පුළුවන්. ඉතින් මෙතන රෙදි වොෂ් කරගන්න ඕන මැෂින් වගේම ඩ්‍රයි කරගන්න ඕන මැෂිනුත් තියෙනවා. මෙතන මේ වෙట్లా තියෙන්නේ අපි $60ක් දාන්න ඕන කියලා. ඉතින් මෙතනින් තමයි සල්ලි දාන්නේ. ඉතින් මෙතනින් තමයි වොෂින් පවුඩර්, වොෂින් ලික්විඩ් වගේ ඒවා දාන්නේ. ඔන්න මෙතන තියෙන ලොකු මැෂින් වලින් එකපාර රෙදි සෝදලා වේල ගන්න පුළුවන්. මෙතන ගහලා තියෙන්නේ රෙදි ප්‍රමාණය අනුව කීයක් අපි දාන්න ඕනේද කියලා. ඉතින් මේ මැෂින් එකේ පොඩි ඩිජිටල් ස්ක්‍රීන් එකක් තියෙනවා. ඉතින් අපි ඒකේ එන ඉන්ස්ට්‍රක්ෂන් මුලින් ඉංග්‍රීසි වලට හදා ගන්න ඕන. ඉතින් ඊට පස්සේ අපිට ඕන විදිහට මේකෙන් ඉන්ස්ට්‍රක්ෂන් බලාගෙන තෝරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන වැටෙනවා ඩොලර් කීයක් දාන්න ඕනද කියලා. රෙදි ටික දාලා මෙන්න මෙහෙම ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරන්න තමයි තියෙන්නේ. විනාඩි 54ක් තියෙනවා. විනාඩි 54කින් අපි ආපහු ඇවිල්ලා රෙදි ටික ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට දැන් අපේ රෙදි ටික හේදෙන්න පටන් අරගෙන තියෙනවා. එහෙනම් අපි තවත් විනාඩි 54කින් ආපහු ඇවිත් බලමු. ඔන්න දැන් විනාඩි 54කින් ආවට පස්සේ මෙතන සයිකල් කම්ප්ලීටඩ් කියලා තියෙනවා. ඒ කියන්නේ රෙදි ටික සේදිලා වේලිලා දැන් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ කොයින් ලොන්ඩරි තායිවානයේ කිලෝමීටර් එකක් ඇතුළත 4ක් වගේ තියෙනවා. ඉතින් මේවා පැය 24ම ඕපන් කරලා තමයි තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේ වගේ කොයින් ලොන්ඩරි හදලා තියෙන එකෙන් තායිවානයේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිතය පහසු කරගන්න හේතු වෙනවා කියලා. ඉතින් අපේ වීඩියෝ එක දිගටම බැලුවා ඔයාලට ස්තුතියි. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් ඔයාලා බලන්න කැමති නම් අපේ channel එකට subscribe කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන අපි ඉක්මනටම ආපහු එන්නම්.